මම මුලින්ම කියන්න මෙහෙම තලයේ තුලට චුම්බක ශේෂ්ත්‍රයක් තියෙද්දී සහ තලයට සමාන්තරව මෙහෙම චුම්බක ශේෂ්ත්‍රයක් තියෙද්දී හරි මෙන්න මේ චුම්බක ශේෂ්ත්‍රය තනින් තනට වෙනස් වෙන්නේ නැත්තම් මෙතන තියෙන ශේෂ්ත්‍ර තීව්‍රතාවෙම මෙතනක් තියෙන්න ඕනේ මේ හැම පුරාවටම මේකෙත් එහෙමයි තනින් තනට චුම්බක ශේෂ්ත්‍රයේ තීව්‍රතාවය වෙනස් වෙන්නේ නැත්තම් මෙතන තියෙන අගේම මෙහෙත් තියෙන්න ඕනේ. කොහොම තියෙන වෙලාවක මේකක් තුලින් සම්වෘත පුඩුවක් මේ විදිහට තියලා මෙයා තුලින් ධාරාවක් යන්න සැලැස්සුවොත්යි කියලා සහ මෙයත් මෙහෙමයි මෙහෙම සම්වෘත පුඩුවක් තියලා අයි ධාරාවක් යන්න සැලැස්සුවොත් මෙයාලගේ හැඩය මොකක් වුණත් හරිද මෙහෙම වෙන්න පුළුවන් සංකීර්ණ හැඩ වෙන්න පුළුවන් හැඩය මොකක් වුණත් මෙයා සම්වෘතයි නා සහ ධාරාවක් මෙයා තුල යනවා නම් අපි දන්නවා චුම්බක ශේෂ්ත්‍රයක් තුල සන්නායකයක් කියලා ධාරාවක් යනකොට එයා මත බලයක් ඇති වෙනවානේ. එහෙනම් මෙයාගේ හැඩය මොක වුණත් මෙයා මත ගොඩනැගෙන බලය F සමානයි අවස්ථා දෙකකින්ම බිඳුවයි. මේකට හේතුව නම් මම මේ වෙලාවේදී කියන්න යන්නේ නැහැ. ඔප්පු කිරීම හිතන් තියනවා. නමුත් වීඩියෝ එක දික් වෙන නිසා මේ වෙලාවේ පොඩ්ඩක් ෂෝට් වීඩියෝ කරන්න යන්නේ. ඊට පස්සේ මෙයා තුලුණුත් මෙහෙම ධාරාවක් යනකොට මේ F සමානයි බිඳුවයි. චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව තලයේ තුලටද තලයෙන් ඉවතටද එහෙම නැත්නම් තලයට සමාන්තරවද දැන් මේකේ නම් තලයට සමාන්තරදනේ කියලා අදාළ නැහැ. චුම්බක ශේෂ්ත්‍රයේ තුල සන්නායක සම්වෘත පුඩුවක් අනිවාර්යෙන් සම්වෘත වෙන්න ඕනේ. පුඩුවක් තියලා ධාරාවක් යවනකොට එයාලා මත ගොඩනැගෙන සංප්‍රයුක්ත බල අනිවාර්යෙන් ශූන්‍ය වෙන්න ඕනේ. ඔන්න ඕක තමයි පළවෙනි කාරණාව. නැවත නැවතත් කියනවා මේකට හේතු මේ වෙලාවේදී කියන්නේ නැහැ. හරිද? රයිට්. ඊට පස්සේ මේක හැබැයි සම්පූර්ණයෙන්ම තියෙන්න ඕන මෙයා තුල. එහෙම නැතුව චුම්බක ශේෂ්ත්‍රය අර්ධව බලපෑවොත් මේක සත්‍යයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මෙයා නම් චුම්බක ශේෂ්ත්‍රය තුල සම්පූර්ණයෙන්ම තියෙනවානේ. මේ කෑල්ල ගත්තොත් මෙයාගේ මෙන්න මේ කෑල්ල විතරයි චුම්බක ශේෂ්ත්‍රයට බලපාන්නේ. එහෙම වුණාට මෙයා තුලින් අයි ධාරාවක් ගියත් මෙයා සම්වෘත වුණා. මෙයා මත සංප්‍රයුක්ත බලය F කියන එක නා බිඳුවක් වෙන්නේ නැහැ. හේතුව මොකද්ද? මෙයා පුරාවටම චුම්බක ශේෂ්ත්‍රය පවතින්නේ නැහැ. පැහැදිලි යන්නේ කාරණාවක් පොඩ්ඩක් මතක තියාගන්න. ඔන්න ඕක තමයි පළවෙනි කාරණාව සම්වෘත පුඩුවක් මෙහෙම තියෙද්දි මෙයා මත සංප්‍රයුක්ත බලය ශුන්‍යයක් වෙන්න ඕන. ධාරාවක් යනකොට. සහ චුම්බක ශේෂ්ත්‍රය තනින් තනට වෙනස් වෙන්න බෑ නියතවම තියෙනවා.